ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ පැඩින්ටන් ඉන් පේරු කියන ඉංග්‍රීසි ෆිල්ම් එක ගැන. මෙම ෆිල්ම් එක ඇඩ්වෙන්චර් කොමඩි හා ෆැමිලි මූවී එකක්. පැඩින්ටන් කියන්නේ පුංචි වලස්පැටියෙකුට. පැඩින්ටන්ගේ ආදරණීය ආච්චි වන ලුසි අතුරුදහන් වීමෙන් පස්සේ පැඩින්ටන් එක්ක බ්‍රවුන් පවුල පේරු වලට යනවා. ඒ ලුසිව හොයන්න. ලුසිව හොයන අතරතුර සිදුවන ඇඩ්වෙන්චර් කොමඩි වලින් ෆිල්ම් එක සමන්විත වෙනවා. පැඩින්ටන් ඉන් පේරු ෆිල්ම් එකට IMDb ශ්‍රේණිගත කිරීමේ 10න් 7.5ක ශ්‍රේණියක් ලැබී තිබෙනවා. කැලෑව අස්සෙන් එන පුංචි පැඩින්ටන් දකිනවා කන්දේ තියෙන දොඩම් ගහක එක ගෙඩියක් හැදලා තියෙනවා. ඒ ගෙඩිය කඩා ගන්න හිතන පැඩින්ටන් ගහට නගින්න පටන් ගන්නවා. අත්ත කෙරවලේ තියෙන දොඩම් ගෙඩිය ළඟට පැඩින්ටන් ලං වෙනවත් එක්කම ගහේ අත්ත කඩාගෙන බිමට වැටෙනවා. බිමට වැටෙන පැඩින්ටන් කන්දෙන් පල්ලෙහාට පෙරලිලා ගිහින් කන්ද පාමුල තියෙන ගඟට වැටිලා ගඟ දිගේ ගහගෙන යනවා. ගඟේ ගහගෙන යන කොටයක් අල්ලගන්න පැඩින්ටන් කොටෙත් එක්කම ගහගෙන ගිහින් දියැලෙන් පාතට වැටිලා වතුර ගිලෙනවා. ඒ අතරතුර ගඟේ ගිලමින් ඉන්න පැඩින්ටන්ව ගඟේ පීනමින් ආපු වලහෙක් බේර ගන්නවා. එහෙම ෆිල්ම් එකේ සීන් එක කැලේ ගහක හදලා තියෙන ගයක් පැත්තට අරගෙන යනවා. ඒ වෙනකොට බේරගෙන ආපු පැඩින්ටනුත් ඒ වලස් ගෙදර ඉන්නවා. පැඩින්ටන්ව බේරගන්නේ ලුසි කියන වලස් කාන්තාව. ඔයා කොහෙන්ද ආවේ? මතක තියාගන්න පොඩ්ඩෝ. ඔයා ආයෙත් කවදා හරි අතරමං වුණොත් නිකමට ගොරවන්න. ඊට පස්සේ මම ආපහු ගොරවන්නම් කියන ලුසි පැඩින්ටන් එක්ක ගොරවන සීන් එකකින් ෆිල්ම් එක පටන් ගන්නවා. අතීතයේ වුණ සිද්ධියෙන් පස්සේ ෆිල්ම් එකේ සීන් එක ආයෙම වර්තමානයට ගේනවා. මේ වෙනකොට පැඩින්ටන් ෆොටෝෂොප් එකක් ඇතුළේ තමයි ඉන්නේ. ෆොටෝ එකක් ගන්න හදද්දී පුටුවෙන් වැටෙන පැඩින්ටන් පුටුවේ කකුල උස්සන වෙලේ කකුල ෆොටෝ ගන්න මැෂින් එකට සල්ලි දාන කෑල්ල හිර වෙනවා. මැෂින් එක ඇතුළට දාපු සල්ලි ඉබේම එළියට එන්න පටන් ගන්නවා. ෂොප් එක ඇතුලෙන් එළියට එන පැඩින්ටන් ෂොප් එකේ රෙද්දක පැටලිලා ළඟ තියෙන පත්තර විකුණන ෂොප් එකක් උඩට වැටෙනවා. එහෙම සීන් එක ලන්ඩන් වල පැඩි නැවතිලා ඉන්න ගෙදරට ගේනවා. පැඩිගේ ගෙවල් ගාවට එන කුරියර් එකෙන් විශේෂ ඩිලිවරි එකක් පැඩිට දෙනවා. ඒකේ තියෙන්නේ පැඩිගේ પાස්පෝර්ට් එක. මේ විදිහට පැඩිට එංගලන්තේ පුරවැසිභාවය ලැබෙනවා. පැඩි නැවතිලා ඉන්න ගෙදර අයත් ඒ වෙද්දි එතන ඉන්නවා. පැඩින්ටන් දැන් Taman නැවතිලා ඉන්න බ්‍රවුන් ෆැමිලි එක ගැන විස්තර කියන්න පටන් ගන්නවා. ජූඩි විශ්වවිද්‍යාලයට යන ගමන් ඉන්නේ. ජොනතන් එයා වැඩිපුරම කාලය ගත කරන්නේ ගේම් එකේම තමයි. මිසිස් බ්‍රවුන් මහත්මිය කියන්නේ ළමයි ලොකු වෙලා හින්දා Tamanට වදයක් නැහැ. මට මගේ කලා ව්‍යාපෘතියට ගොඩක් වෙලා තියෙනවා කියලා. මිස්ටර් බ්‍රවුන් මහත්තයා මේ මොහොතේ එයාගේ රක්ෂණ සමාගමත් එක්ක ටිකක් කාර්යබහුලයි. මේ විදිහට පැඩින්ටන් තමන්ගේ පවුල හඳුන්වා දෙනවා. ඒ වගේම මම ගෙදර ඉන්නවා වගේ මට දැනෙනවා කියලාත් පැඩින්ටන් කියනවා. පැඩින්ටන්ට ලියුමක් ඇවිත් තියෙනවා දකින මිසිස් බ්‍රවුන් ඒ ලියුම පැඩින්ටන්ට ගිහින් දෙනවා. පැඩි හිතන්නේ පේරු වල ඉන්න රුසි නන්දගෙන් තමයි පැඩින්ටන්ට ලියුම ඇවිත් තියෙන්නේ කියලා. ලියුම බලන පැඩි දැනගන්නවා ඒ නැන්දාගේ අත්තකුරු නෙවෙයි කියලා. ලියුම පැඩි කියවන සීන් එකක් තමයි ෆිල්ම් එකේ දැන් පෙන්වන්නේ. අපි කවදාවත් හම්බෙලා නැහැ. මම විශ්‍රාමික වලසුන්ගේ නිවසේ පූජ්‍ය මෞතුමිය. ඔයාගේ ලුසි නැන්දා ගැන ටිකක් කනස්සල්ලට පත් වෙන ආරංචියක් තියෙනවා. ටිකක් ලොකු වෙනසක් වෙලා තියෙනවා. එයා කාමරේ පැය ගණන් තනියම ගත කරනවා. ඔයාව ගොඩක් මතක් කර කර ඉන්නේ. මම ඔයාට මේවා ලිව්වා කියලා කියන්න එපා. ලුසි නන්දා මොකක් හරි අවුලක ඉන්නේ කියලා ලියුමේ ලියලා තියෙන එක කියවන පැඩි ඒ ගැන බ්‍රවුන් ෆැමිලි එකට කියනවා. ලුසි නන්දාව බලන්න යන්න තමයි දැන් පැඩිට ඕන වෙලා තියෙන්නේ. මිස්ටර් බ්‍රවුන්, මිසිස් බ්‍රවුන්, ජූඩි එක්ක ජොනතන් පැඩිත් එක්ක පේරු වලට යන්න පිටත් වෙන සීන් එකක් ෆිල්ම් එකේ ඊළඟට පෙන්නනවා. පේරු වලට ආපු පැඩි එක්ක බ්‍රවුන් ෆැමිලි එක ලුසි නන්දා ඉන්න වලසුන්ගේ විශ්‍රාමික ගෙදරට එනවා. වෑන් එකෙන් කාටත් කලින් බහින පැඩින්ටන් ලුසි නන්දාගේ ගෙදරට දුවන් යන්නේ ලුසි නන්දාව බලන්න. පැඩි ලුසි නන්දාව බලන්න ගියත් ඒ වෙනකොට ලුසි නන්දා ගෙදර නැහැ. ඊට පස්සේ පැඩි එක්ක බ්‍රවුන් ෆැමිලි එක පූජක මවතුමිය හම්බෙන්න යනවා.
ලුසී නැන්දා කොහෙද කියලා දැනගන්න තමයි එහෙම පූජක මවතුමිය හම්බෙන්න යන්නේ. ලුසී නැන්දා අතුරුදහන්. එයා කොහෙද ඉන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි එයාව හම්බෙන්න ගියාම එයා එහි නැහැ. අපිත් එයාව හොයන්න කට්ටිය යවුවා කියලා මවතුමිය කියනවා. ලුසී නැන්දාගේ කාමරයට යන පැඩි ලුසී නැන්දා ගිය තැනක හෝඩුවාවක් තියනවාද කියලා හොයන්න පටන් ගන්නවා. එතනදී පැඩියට සිතියමක් හම්බෙනවා. ඒ සිතියමේ එක තැනක් ලකුණු කරලා තියෙනවා පැඩි දකිනවා. ඒ විදිහට පැඩි බ්‍රවුන් ෆැමිලි එකත් එක්ක ලුසී නැන්දාව හොයන්න යන්න තීරණය කරනවා. කට්ටිය එකටම යන්නේ බෝට්ටු තොටුපළට. එතනින් ගමනට බෝට් එකක් ගන්න. අපිට රෝමි රොක් වලට යන්න ඕනි කියලා පැඩි එතනදී බෝට්ටු අයිතිකාරයාට කියනවා. රෝමි රොක් වලට අපිට යන්න බෑ කියලා බෝට්ටු අයිතිකාරයාගේ දුව එතනදී පැඩිට කියනවා. මගේ ලුසී නැන්දා නැති වෙලා. එයා කොහේ හරි තනියම ඇති. මම විතරයි එයාගේ පවුල කෙනෙකුට ඉන්නේ. අනේ කරුණා කරලා මට උදව් කරන්න කියලා පැඩි ආයෙම බෝට් එකේ අයිතිකාරයාට කියනවා. ෆිල්ම් එකේ සීන් එක ගඟ දිගේ එන බෝට්ටුව දිහාට ගේනවා. එහෙම යන අතරතුර බෝට් එකේ අයිතිකාරයා කට්ටියට ඉන්න තියෙන කැබින් පෙන්නනවා. ජිනා කියන බෝට් එකේ කැප්ටන්ගේ දුව තමයි බෝට් එක පැදගෙන යන්නේ. ඒ කෑමෙන් පස්සේ කට්ටිය නින්දට යනවා. ෆිල්ම් එකේ ඊළඟ සීන් එක කැප්ටන්ගේ කාමරයට ගෙනියනවා. කැප්ටන් තමන්ගේ මුතුන් මිත්තන්ගේ හොල්මන් එක්ක කතා කර ඉන්නේ. ඒ වෙලාවේදී කැප්ටන්ගේ දුව ජිනා කැප්ටන්ගේ කාමරයට එනවා. ජිනා දකිනවා කැප්ටන් තනියම කතා කර ඉන්නවා. ඔයා කා එක්කද කතා කරන්නේ? ආපහු හොල්මන් දකින්නවද? ඔයා මට පොරොන්දුවක් වුණා. රත්තරන් අපිට ඕනේ නෑ කියලා. ජිනා තාත්තට එහෙම කියනවා. ඔයා හරි. ඒත් අපිට ඒවා තිබ්බනම් හොඳ ගෙයක් ගන්න තිබුණා. තාත්තේ අපි දෙන්න ඇති. අපි ආයෙම බෝට්ටුව හරවමු කියන ජිනා බෝට්ටුව ගැට ගහලා තියෙන ලණුව ලියන්න ගොඩට එනවා. ඒ එන අතරතුර ජිනාගේ තාත්තා බෝට්ටුව පැත්තෙන් ලණුව කපලා දානවා. එහෙම ජිනාව ගොඩබිමේ දාලා තාත්තා බෝට් එක අරගෙන යනවා. පහුවෙනි දවසේ සීන් එකට ෆිල්ම් එක ආයෙම ගෙනියනවා. බෝට් එකේ ඉන්න සුක්කානම ගාවට එන ලැඩි දකිනවා බෝට් එක එලවන්න යන්න කවුරුත් නැහැ කියලා. ඒ වගේම කැප්ටනුත් එවලේ බෝට් එක දාලා ගිහින් තියෙන්නේ. බෝට් එක ගල් තියෙන තැනකින් යන්න පටන් ගන්නවා. බෝට් එක පෙරලෙන්න කලින් බෝට් එකේ ඉන්න බ්‍රවුන් ෆැමිලි එක බෝට් එකෙන් ගඟට පනිනවා. පැඩිත් පනින්න හදනවා. ඒත් ලුසී නැන්දාගේ කණ්ණාඩි දෙක මතක් වෙන පැඩි කණ්ණාඩි දෙක ගන්න බෝට් එක ඇතුළට යනවා. පැඩි බෝට් එක ඇතුළේ ඉද්දිම බෝට් එක ගඟේ පෙරලෙනවා. ඒත් ඒකෙන් පැඩිට කිසි අනතුරක් වෙන්නේ නැහැ. බ්‍රවුන් ෆැමිලි එක වගේම පැඩි දැන් ඉන්නේ ගඟ ගාව තියෙන දූපතේ. අපි ගිහින් රුමි රොක් හොයාගමු. ඒ වගේම කැලේ ඇතුලේ කිසි දෙයක් අල්ලන්න එපා කියන පැඩි කට්ටිය එක්කම කැලේ ඇතුලට යනවා. දැන් කට්ටිය අතරමං වෙලා තමයි ඉන්නේ. කැලේ ඇතුලට යන ගමන් ඉද්දී වැස්සක් පටන් ගන්නවා. ඒ වගේම කට්ටිය රෑ නවතින්නේ ගහක් යට. බ්‍රවුන් ෆැමිලි එක ගහ ගාව විවේක ගන්න අතර ලැඩි ගහ මුදුනට නගිනවා. ඒ පාර හොයාගන්න පුළුවන්ද බලන්න. ගහ මුදුනට වෙලා වටපිට බලන ගමන් ඉන්න පැඩිගේ කුඩේ හුලකට ගහගෙන යනවා. කුඩේ ගන්න උත්සාහ කරන පැඩි ගහෙන් බිමට වැටෙනවා. බිමට වැටෙන පැඩි කන්ද පල්ලෙහාට රූටගෙන යනවා. කුඩෙත් පැඩි එක්කම පල්ලෙහාට එනවා. එහෙම පැඩි කුඩෙත් එක්කම ගඟට වැටෙනවා. තමන්ගේ කුඩේ බෝට්ටුවක් කරගන්න පැඩි කුඩේ නැගලා ගඟ පල්ලෙහාට එනවා. එහෙම ඇවිත් දූපතට එන පැඩි දකිනවා පරණ නටබුන් ගොඩක් තියෙනවා. වලහෙක්ගේ පිළිමෙකුත් එතන තියෙනවා. එතනට එවලේ බෝට් එකේ කැප්ටනුත් එනවා. මිස්ටර් හන්ටර් අපි හිතුවේ ඔයාලට කරදරයක් වෙලා කියලා. ඔයාව හම්බුන එක ගොඩක් හොඳයි කියලා පැඩි කියනවා. හන්ටර් කියලා කියන්නේ බෝට් එකේ කැප්ටන්ට. රුමි රොක් වලට සාදරයෙන් පිළිගන්නවා. රුමි රොක් තමයි එල්ඩොරාඩෝ වලට යන දොරටුව. ලුසී නැන්දා එල්ඩොරාඩෝ වල ඇති කියලා හන්ටර් පැඩිට කියනවා. එහෙමම ෆිල්ම් එකේ සීන් එක වලසුන්ගේ විශ්‍රාමික නිවස පැත්තට ගේනවා. මිසිස් බර්ඩ් මහත්මිය ඒ වෙනකොට විශ්‍රාමික නිවසේ ඉන්නේ. මිසිස් බර්ඩ් කියන්නේ මිසිස් බ්‍රවුන් මහත්මියගේ අම්මා. මිසිස් බර්ඩ්ට විශ්‍රාමික ගෙදර තිබිලා රහස් කාමරයක් හම්බෙනවා.
ඒක ඇතුළට යන මිසිස් බර්ඩ් දකින්නේ කාමරය ඇතුලේ ප්‍රධාන පූජකතුමිය ඉන්නවා. මොකක්ද මේ තැන කියලා මිසිස් බර්ඩ් පූජකතුමියගෙන් අහනවා. රහස් නිරීක්ෂණ පාලන මධ්‍යස්ථානයක්. මම පව් කළා. මම කන්‍යා සොයුරියට නොසුදුසු විදිහට වංචා කරලා තියෙනවා. මට ඔයාගෙන් ඉල්ලන්න පුළුවන් සමාව විතරයි කියලා පූජකතුමිය මිසිස් බර්ඩ්ට කියනවා. මොකක්ද ඔයා කළේ කියලා ආයෙම මිසිස් බර්ඩ් අහනවා. මම මිසිස් බ්‍රවුන්ට දීපු පදක්කම ඇත්තටම රහස් ලුහුබැඳීමේ උපකරණයක්. ලුසී නැන්දට වෙච්ච දේ කාටවත් වෙන්න දෙන්න බෑ. ඉතින් මම කට්ටියට ඇහගහගෙන ඉන්නේ. එයාලා අනාරක්ෂිත වනාන්තරයට ලං වෙලා ඉන්නේ. අපි එයාලට උදව් කරන්න යමු කියලා කන්‍යා පූජකතුමිය කියනවා. එහෙම සීන් එක ආයෙම බ්‍රවුන් ෆැමිලි එක නිදාගෙන ඉන්න ගහ යටට ගේනවා. උදේ නැගිටින කට්ටිය දකිනවා කැලෑව අස්සෙන් ගස් හොල්ලගෙන කෙනෙක් එයාලගේ පැත්තට එනවා වගේ. බය වෙන කට්ටිය හිතන්නේ ඒ කැලේ ඉන්න සතෙක් කියලා. ඒත් ජිනා තමයි කට්ටිය ගාවට එහෙම එන්නේ. ඔයාලා කොහෙද ගියේ? ඔයයි ඔයාගේ තාත්තයි අපිව දාලා ගියා. අතෑරලා දාපු නැවක කියලා මිස්ටර් බ්‍රවුන් ජිනාට කියනවා. අපි ඔයාලට බොරු කළා. අපේ පවුලට දරුණු ශාපයක් වැදිලා තියෙන්නේ. එයාලා ඒකට කියන්නේ රත්තරන් පිස්සුව කියලා. අපේ මුතුප් මිත්තන්ගේ ඉඳන් හැමෝම රත්තරන් හොයාගෙන ගිහින් තියෙනවා. මගේ තාත්තත් මම පොඩි කාලෙදී එහෙම රත්තරන් හොයාගෙන කැලේට ගියා. එයා ආපහු ආවේ අවුරුදු 16කට පස්සේ. ඊට පස්සේ තමයි අපි මේ බෝට්ටු රස්සාව පටන් ගත්තේ. මම හිතුවේ තාත්තා වෙනස් වෙලා කියලා. ඒත් එයා මට බොරු කළා කියලා ජිනා බ්‍රවුන් ෆැමිලි එකට කියනවා. මට ඔයාලවයි පැඩින්ටන්වයි ආරක්ෂිත තැනකට එක්ක යන්න ඕනේ කියලාත් ජිනා එතනදි කියනවා. පැඩි ඒ වෙනකොට තමන් ගාව නෑ කියලා බ්‍රවුන් ෆැමිලි එක එතකොට තමයි දැනගන්නේ. එහෙම සීන් එක පැඩින්ටන් එක්ක ඉන්න හන්ටර් පැත්තට ගේනවා. පැඩි වැල් පාලමකින් ගොඩ වෙලා කන්දේ තමයි ඉන්නේ. හන්ටර් වැල් පාලම දිගේ පැඩි ඉන්න කන්දට එනවා. කාටවත් එතනදී එන්න බැරි වෙන්න හන්ටර් වැල් පාලම කපලා දානවා. ජිනා එක්ක පාලම ගාවට එන බ්‍රවුන් ෆැමිලි එක පාලම කැඩිලා තියෙනවා දකිනවා. ඒ වෙලේ ප්ලේන් එකකින් මිසිස් හන්ට් එක්ක පූජකතුමිය කට්ටිය හොයාගෙන එනවා. ෆිල්ම් එකේ සීන් එක ආයෙම පැඩි පැත්තට ගෙනියනවා. කන්දක් නැගලා එන පැඩි දකින්නේ කන්ද මුදුනේ පරණ ගොඩනැගිලි වගේක් තියෙනවා. ලුසී නැන්දාව හොයාගන්න ගොඩනැගිලි වටේ දුවන පැඩි අන්තිමට ගොඩනැගිලි මුදුනට එනවා. එතනින් ලොකු තාප්පකින් පාර ඉවර වෙලා තමයි තියෙන්නේ. Taman වැරදි තැනට ලුසී නැන්දාව හොයාගෙන ඇවිත් තියෙන්නේ කියලා තමයි පැඩි හිතන්නේ. පැඩි පස්සෙන් එන හන්ටර් පැඩි ගාවට එනවා. වලහ පාර පෙන්නුවා එහෙනම්. මේ එල් ඩොරාඩෝ නම් රත්තරන් කොහෙද තියෙන්නේ කියලා හන්ටර් පැඩිගෙන් අහනවා. රත්තරන් තියා මෙතන ලුසී නැන්දාවත් නැහැ කියලා පැඩි කියනවා. බිත්තිය පරීක්ෂා කරන පැඩි බිත්තිය තිබිලා සංකේතයක් හොයාගන්නවා. ඒක දකින හන්ටර් පැඩි ගාව තියෙන බේස්ලට් එක ඉල්ලනවා. ඒක තමයි බිත්තිය අරිනේ අතුර කියලා හිතන හන්ටර් ඒක පැඩිගෙන් ගන්න පැඩි පස්සෙන් පන්නනවා. එහෙම දෙන්නා දුවද්දි තාප් එක ගලක් ගැලවිලා දෙන්න පස්සෙන් පෙරලීගෙන එනවා. ඒ අතර ෆිල්ම් එකේ සීන් එක ප්ලේන් එක පැත්තට ගෙනියනවා. ඒ වෙනකොට ප්ලේන් එක ඇතුලේ බ්‍රවුන් ෆැමිලි එක ජිනා මිසිස් බර්ඩ් වගේම පූජකතුමියත් ඉන්නවා. මිසිස් බර්ඩ් තමයි ප්ලේන් එක පැදගෙන ඉන්නේ. පෙරලිලා Taman පැත්තට එන ගල පැඩි ඉන්න තැන බිම තියෙන වෙන ගලක වැදිලා වෙන පැත්තකට විසික් වෙනවා. ඒ එක්කම හන්ටර් පැඩිව අල්ලන්න පනිනවා. කන්දෙන් බිමට වැටෙන පැඩි Taman ළඟ තියෙන කුඩේ පැරෂුට් එකක් විදිහට පාවිච්චි කරලා ගොඩනැගිල්ල පල්ලෙහාට එනවා. හන්ටර් පැඩි ගාව තියෙන බේස්ලට් එක ගන්න ආයෙම පල්ලෙහාටත් පැඩිව හොයාගෙන එනවා. පැඩි ඔටුවෙක්ගේ පිටේ නැගලා හන්ටර් එද්දි එතනින් පැනලා යනවා. කුඩේ උලට ගහලා තියෙන පාන් කෑල්ලක් ඔටුවට පෙන්නන ගමන් තමයි පැඩි ඔටුව පිටේ යන්නේ. ෆිල්ම් එකේ සීන් එක ආයෙම ප්ලේන් එක පැත්තට ගේනවා. කඹ වගේ තියෙන තැනකට ප්ලේන් එක ගොඩ බානවා. ඒක එච්චර ලේසි වෙන්නේ නැහැ. කොහොම හරි ප්ලේන් එක ආරක්ෂිතව පොළවට එනවා. ඒ අතර හන්ටර් පැඩිව අල්ලගෙන ඉන්නේ. ප්ලේන් එක පොළවට බාන වෙලේ ප්ලේන් එක ඇතුලේ තියෙන පොතක් ඇවිත්
පැඩීව අල්ලගෙන ඉන්න හන්ටර්ගේ වදිනවා. එවෙලේ පැඩීව හන්ටර්ට අතෑරෙනවා. ප්ලේන් එකෙන් බැහැලෙන බ්‍රවුන් ෆැමිලි එක පැඩී ළඟට දුවගෙන ඇවිත් පැඩීව බදා ගන්නවා. මම දන්නවා ලුසී නැන්දා කොහෙද කියලා. එයා මේක පිටිපස්සේ කොහේ හරි ඉන්නවා කියන පැඩී බ්‍රවුන් ෆැමිලි එකත් එක්කගෙන තාප්පේ ගාවට යනවා. ඒ වෙනකොට පොත වැදුණු හන්ටර් ඉන්නේ සිහි නැති වෙලා. දක්ෂ පොඩි වලහා ඔයා එහෙම කරයි කියලා මම බලාපොරොත්තු වුණා කියන පූජකතුමිය තමන් ළඟ තියෙන තුවක්කුවක් එළියට අරගෙන කට්ටිය පැත්තට දික් කරනවා. මම රත්තරන් හොයනවා. ගොඩක් ස්තුතියි මාව ඒක ළඟට අරගෙන ආවට කියලා පූජකතුමිය කියනවා. ඒ එක්කම තමන්ගේ පූජක ඇඳුමත් ගලවනවා. ඒකට එවල සිහි එනවා. ක්ලැරිසා මම හිතුවා මැරුණා කියලා. හන්ටර් ඒ විදිහට පූජකතුමියට කියනවා. මම රත්තරන් හොයාගෙන ගියාට මම මැරුන්නේ නැහැ. පූජකතුමියක් වගේ වෙස්වලාගෙන හරිම දවස් එනකම් බලන් හිටියේ. ලුසීව ගඟේ පා කරලා ඇව්වේ මම. ඒ වගේම පැඩින්ටන්ව ගෙන්න ගන්න ලියුමක් ලිව්වා. පැඩින්ටන් ගාව තියෙන බේසර්ට් එක තමයි රත්තරන් වලට තියෙන යතුරු කියලා ක්ලැරිසා කියනවා. හන්ටර් ගාව තමයි පැඩීගේ බේස්ලට් එක දැන් තියෙන්නේ. ජිනාව ලණුවකින් බැඳලා තමන්ගේ හිරකාරයෙක් වගේ තියාගෙන ඉන්න ක්ලැරිසා හන්ටර් ගාව තියෙන බේස්ලට් එක ඉල්ලනවා. රත්තරන්ද නැත්තම් ඔයාගේ දුවද කියලා ක්ලැරිසා හන්ටර්ගෙන් අහනවා. කකුල ගාව තියෙන ලණුවකින් හන්ටර් අදිනවත් එක්කම ළඟ තිබුණු ලීයක් ඇවිත් ක්ලැරිසාගේ ඔළුවේ වදිනවා. ක්ලැරිසා එතන බිම ඇදගෙන වැටෙනවා. එහෙම ජිනාව බේරගන්න හන්ටර්ට පුළුවන් වෙනවා. හන්ටර් හොඳ මිනිස්සෙක් විදිහට එතනදි වෙනස් වෙනවා. තමන් ළඟ තියෙන බේස්ලට් එක පැඩීට හන්ටර් දෙනවා. හන්ටර් තමන්ගේ දුවවත් එක්කගෙන එතනින් යන්න යනවා. බ්‍රවුන් ෆැමිලි එකත් එක්ක තාප්පේ ළඟට එන පැඩී තාප්පේ තියෙන යතුරු කටට තමන්ගේ බේස්ලට් එකේ තියෙන කාසිය දානවත් එක්කම තාප්පේ දෙපැත්තට වෙලා දොර ඇරෙනවා. දොර ඇරෙනවත් එක්කම කොළාතු වලින් වැහුණු ආරක්ෂකයෝ 4 දෙනෙක් දොර ළඟට එනවා. පැඩී එක්ක බ්‍රවුන් ෆැමිලි එකට ඇතුළට යන්න අවසරය එතනදී හම්බෙනවා. ඇතුළට යන කට්ටිය රත්තරන් වෙනුවට දකින්නේ දොඩම් ගස් පිරුණු පළතුරු වත්තක්. රත්තරන් කියන්නේ දොඩම් වලට කියලා කට්ටියට එතනදී තේරුම් යනවා. වලස්සුන්ගෙන් පිරුණු ගම්මානයක් ඇතුලේ තියෙනවා. ඒක දකින පැඩී ලුසී නැන්දව හොයාගෙන ගම ඇතුළට දුවනවා. එහෙම එන පැඩීට අන්තිමට ලුසී නැන්දව හම්බෙනවා. ලුසී නැන්ද ගාවට එන පැඩී ලුසී නැන්දව බදා ගන්නවා. මම හැම වෙලේම දැනගෙන හිටියා ඔයා මං ගාවට එයි කියලා. එහෙම ලුසී නැන්දා පැඩීට කියනවා. වෙලේ පැඩී අරගෙන ආපු ලුසී නැන්දගේ කණ්ණාඩිය පැඩී ලුසී නැන්දට දෙනවා. ඒ වගේම ජොනතන්ගෙන් උදව් ලබා ගන්න පැඩී දොඩම් වලින් ජෑම් හදන්න පුළුවන් මැෂිමක් ගමේ කට්ටියට හදලා දෙනවා. බ්‍රවුන් ෆැමිලි එක ගාවට එන පැඩී මට අහන්න ඕනුනේ ඔයාලට කරදරයක් නැත්තම් මට ඔයාලා එක්ක ඉන්න පුළුවන්ද? මම ආවේ මෙහෙන් වුණාට මම ආයිති ඔයාලට කියන පැඩී බ්‍රවුන් ෆැමිලි එකත් එක්ක ආයෙම ලන්ඩන් වලට යනවා. පැඩින්ටන් ඉන් පේරු ෆිල්ම් එක එහෙම ඉවර වෙනවා.